බුදුරජාණන් අපි දේශනා කරන හරි ලස්සන උදානයක්. දිස්වා ආදීනවං ලෝකේ ඤත්වා ධම්මං නිරූපදීන්. අරියෝ න රමති පාපේ පාපේ න රමති සුති. මේ ලෝකේ නුවණැත්තා ආදීනව දකින්න ඕනේ ජීවිත. අපි ඔය ජීවිතේ ආනිසංසය නැත්තම් ආස්වාදයේ විතරක් හඹාගෙන ගියාම තමයි විශාල පව කොටකට අපේ ජීවිතේ සම්බන්ධ වෙන්නේ. ජීවිතේ ආදීනමයක් තියෙනවා. ආස්වාදයේ පරයාගිය ආස්වාදයේ ඉක්මවාගිය. නැත්තම් ජීවිතයක තියෙන අසකරන ආසාදිය නිසා ලැබෙන වින්දනය සතුට. ඒකට අපි කියන්නේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. එතකොට අන්නේ ආස්වාදයට රැවටිලා ඒ ආස්වාදයට වසඟ වෙලා ඒ ආස්වාදයේ පස්සේ හොයාගෙන ගියාම සීමා නිම්හිම් වැටකඩළු මුකුත් පේන ඕනම ගණේක පාපයක් කළා ඒ ආස්වාදෙම යා බලාපොරොත්තු වෙන්නේ. හැබැයි වරුනේ ඒ ආස්වාදයේ බොහොම චුට්ටයි. ඊට වඩා විශාල ආදීනමක් තියෙනවා. ආදීනමය තමයි වරුණ මේ ඇස නිසා මේ කන ආදී මේ ජීවිත නිසා අනේක බර හඬන්න වෙනවා, ලෙඩ වෙනවා, විපත් වලට වැටෙනවා, කරදර වලට ගොදුරු වෙනවා. චිත්ත පීඩා 100,000 කෝටි ගණන් එනවා ජීවිතේ. එතකොට මෙන්න මේ ආදීනම බහුලත්වයේ නුවණින් දකිනවා. දැකලා ධම්මං නිරූපදීන් මේ උදාාර ධර්මයේ ටික ටික අහලා හිතට අරගෙන ඉගෙන ගන්නවා. ඉගෙනගෙන නුවණැත්තා පාපේ ඇලෙන්නේ නැහැ. ආන්නෙම වෙලා තමයි වරුණ මේ පාප ප්‍රවාහයෙන් ගැලවෙන්න තියෙන්නේ. කෙනෙක් දෙන්නෙක්ව ගැලවිලා යනවනම්. වරුණ මේ කාරණෙන් මෙතෙන්ද සිහි කරන්න ඕනිනේ. අප්පකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ. අතහායන් ඊතරා පජා තීරමේවානුධාවත. ඊටාම සුළුතරයක් තමයි සසර දුකින් අත මිදෙන්නේ වරුණ. අති බහුතරයක් මෙතරටම සසරටම වැටෙනවා. ඉතින් මොනව කරන්නද වරුණ? ඒක තමයි සංසාරේ හැටි. ඒ නිසා නුවණ තියෙන පුද්ගලයන්ටයි මේ ආමන්ත්‍රණය. ඒක වරුණ හොඳට හිතේ තියාගන්න. ප්‍රඥාවන්තයන්ටයි මේ ආමන්ත්‍රණය. එහෙනම් ප්‍රඥාව තියෙන කෙනෙකුට විතරයි මේක තේරුම් ගන්න පුළුවන්. වීර්යවන්තයටයි මේ ආමන්ත්‍රණය වරුණ. ඒ වගේම හැඟීම් පාලනයකට දක්ෂ කෙනාටයි ආමන්ත්‍රණය. බුදුරජාණන් වහන්සේ කාරණේ පැහැදිලිව අනුරුද්ධ මහ රහතන් වහන්සේට දේශනා කළා. ඉතින් අපි හැම වෙලාවකම සතුටු වෙන්න ඕනි අපි පින්වන්ත වුණා මේ ධහම ලබන්න. ඉතින් අපි පුළුවන් විදිහට මේ ධහම අපේ ඇසුරු කරන්නට ලබා දෙනවා. ඉතින් ඒ ධර්මය ලබා දීලා ඒ අයත් ධර්ම මාර්ගයට අරගත්තාම අපිට සතුටින් අපේ ජීවිතවලින් සමුගන්න පුළුවන් වරුණ. වැදගත්ම අවස්ථාව මොකද්ද ජීවිතේ වරුණ? පුළුවන් නම් කියන්න වැදගත්ම අවස්ථාව ජීවිතේ මොකද්ද කියලා මේ ලැබිලා තියෙන. මරණාසන්න මොහොත වරුණ. මොකද ඒකාන්තයෙන් දැන් මරණාසන්න මොහොතේදී අපට කරගත්ත පිනක් සිහි කරගන්න බැරුණොත් ඊළඟට නිදාගෙන නැගිට්ටා වගේ සතර අපායනේ. සාමාන්‍ය ජීවිතයක වටිනාම මොහොත මේ වෙන අවස්ථා නෙමෙයි වරුණ. ඔන්නේ මරණාසන්න මොහොත හසුරුවා ගැනීම මනාව. ඒ වැදගත්ම අවස්ථාව මරණාසන්න මොහොත. ඒ මරණාසන්න මොහොතට වැදගත් වන්නේ ධර්මය. පැහැදිලිව මරණ. ඒ කියන්නේ මරණාසන්න මොහොත තුල අස්වැසිල්ල සැනසෙල්ල උපරිමයෙන් හිමි කළ දෙන්නේ ධර්මයෙන් විතරමයි. එතකොට මේ ධර්මය පුරුදු කළ තිබ්බ ශ්‍රාවකයාට විතරයි මරණාසන්න මොහොතේ හිත හදාගෙන සුගතියකට හෝ යන්න. නැත්නම් එතනින් මෙපිට මඟඵල නිවන් සුව අවබෝධ කරන්න අවස්ථාව සැලසෙන්නේ. ඉතින් වරන කොයි යතින් බැලුවත් එකම සම්පත ධර්මයයි. ධර්මයේ තිබේ නම් මරණය කොතනකදී කොහොම කොයි වෙලාවක ආවත් නුමුලා මරණයක් පිණිස යා ගමන් කරනවා. ඒ නිසා මරණයේදී නුමුලා වෙන්න වැඩ කරන්න ඕනේ. ඒකාන්තයෙන් මැරෙනවාම තමයි වරුණ. අය දෙකක් නෑ. ඒකාන්තයයි මරණය. නිත්‍ය වූ මරණයේ ඉදිරියේ පුංචිතාවකාලික හසරැල්ලකට බුද්ධිමත් මිනිසු මුලා වෙන්නේ නෑ වරුණ. ඒ බුද්ධිමත් මිනිසුයා ඔබ වෙන්න